Hello, කොහොමද? අද මම try කරන්න බලන්නේ මේ දවස්වල viral Japanese cheesecake එක. අමුද්‍රව්‍ය දෙකකින් හදන නිසා මටත් මේක හදලා බලන්න ආස හිතුණා. අද මම මේක flavors දෙකකින් හදන්න යන්නේ. අපි බලමු මේකේ රස කොහොම වෙයිද කියන විදිහටම cheesecake රසක් එනවද කියලා. Japanese viral cheesecake එකේ ඒගොල්ලෝ පාවිච්චි කරේ Greek yogurt එක. අපිට Greek yogurt එක හොයාගන්න අමාරුයිනේ. ඒක නිසා Greek yogurt එකට ගොඩාක් සමානයි මේ මී කිරි එක. ඕගොල්ලන්ට මී කිරි හොයාගන්න අමාරුයි නම් ජෙලටින් නැති yogurt එකක් හරි curd එකක් හරි හොයාගන්න. yogurt එකක් ගන්නවා නම් පැණි රස නැති flavors නැති yogurt එකක් ගන්න. viral Japanese cheesecake එකේ ඒගොල්ලෝ පාවිච්චි කරේ coconut cracker එකක්. ඒකින්ද මම ඒකට සමානයි කියලා හිතෙන Hawaiian cookie එකක් හරි nice biscuit එකක් හරි පාවිච්චි කරන්න තමයි යන්නේ. ඊළඟට මම මේ මී කිරි එකේ වතුර ටික පෙරා ගන්නවා. cotton raid එකට මේ වගේ curd ටික දාගෙන ඒක උඩින් බරක් තියලා පැයක් විතර මම වතුර ටික බේරෙන්න තිබ්බා. පැයකට පස්සේ වතුර ටික බේරුණු curd ටික අරගෙන ඒක හොඳට mix කරගත්ත වාසනයකට දාලා හරි දැන් අපි viral Japanese cheesecake එක හදාගමු. curd එකෙන් භාගයක් මම වාචනයක් අරගෙන ඒකට දාගන්නවා. ඊට පස්සේ ඒක උඩින් මේ වගේ බිස්කට් හොඳට ලේ එකක් වගේ හිටින්න දාගන්නවා. මේකට අපි සීනි පාවිච්චි කරන්නේ නැති හින්දා dessert එක පැණි රස වෙන්නේ අපි පාවිච්චි කරන බිස්කට් එකෙන් විතරයි. ඒක නිසා මම ටිකක් වැඩිපුර බිස්කට් පාවිච්චි කරනවා. හරි අපි දැන් මේක හදලා ඉවරයි. ෆ්‍රිජ් එකේ දාගමු. පැය 12ක් පැය 24ක් වගේ කාලයක්. curd එකෙන් භාගයයි මම කලින් එකට දාගත්තේ. ඊටු භාගය මම tiramisu flavor එකක් එන්න වගේ හදාගන්න තමයි බැලුවේ. ඒ curd එකට මම Nescafe පැකට් එකක් හදාගෙන ඒක දාගත්තා. අත්‍යවශ්‍ය නැහැ මේ ස්ටෙප් එක නම්. ඔයගොල්ලෝ කැමති නම් විතරක් කරන්න. මට ඕනි උනේ flavors දෙකකින් කොහොම රසක් එයිද කියලා හදලා බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ට කැමති නම් චීස් එකතු කරගන්න පුළුවන් මේ වගේ. කොෆි ලවර් කෙනෙක් නම් මේ විදිහටත් try කරලා බලන්න. අපි බලමු රිසල්ට් එක කොහොම වෙයිද කියලා. මේකෙත් කලින් එක වගේම curd layer එකක් දාගෙන ඒක උඩින් Hawaiian cookies layer එකක් දාගත්තා. ඊට පස්සේ කැමති නම් chocolate powder layer එකක් මේ වගේ උඩින් ඉහ ගන්න. මේකත් කලින් එක වගේම පැය 12ක් පැය 24ක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියලා අපි බලමු රස කොහොම වෙයිද කියලා. හරි දැන් රස බලන්න යන්නේ. මම මේක පැය 24ක් ෆ්‍රිජ් එකේ තියලා තමයි එළියට ගත්තේ. අපි පැය 24ක් තිබ්බ නිසා බිස්කට් එක හොඳට පිඟිලා තියෙන්නේ. පොඩි ඇඹුල් ගතියක් එනවා. හැබැයි හිතුව තරම් නරක නැහැ මේක. මම බිස්කට් ගොඩක් පාවිච්චි කරපු නිසා පැණි රස හොඳට බැලන්ස් වෙනවා. බිස්කට් අඩුවෙන් පාවිච්චි කරා නම් ඔයගොල්ලන්ට ඇඹුල් ගතිය ටිකක් වැඩි වෙයි කියලා මට හිතෙනවා. මේක පැණි රසත් අඩු හින්දා. ඇත්තටම Hawaiian cookies වල පොල් ගතිය හැපෙද්දී curd රස එද්දී පොඩි වෙනස් රසක් මේක. ඔයගොල්ලොත් හදලා බලන්න. හැබැයි cheesecake රස නම් වෙන්නේ නැහැ මට. හරි අපි අනිත් එකේ රස try කරලා බලමු. මේකේ රස නම් ඇත්තටම මම හිතුවා වගේමයි කොෆි රස, කිරි රස, බිස්කට් රස හොඳට එකතු වෙලා හොඳ රසක් එනවා. පොඩ්ඩක් Nescafe අඩුවෙන් දැම්ම නම් හොඳයි කියලා හිතෙනවා. පොඩි තිත්තක් එන හින්දා. ඔයගොල්ලෝ හදාද්දී Nescafe රස අනුව එකතු කරන්න. අලුත් recipes try කරන්න කැමති නම් ඔයගොල්ලෝ මේක හදලා බලන්න. cheesecake රසම එන්නේ නැති වුණාට හැබැයි මේකෙත් හොඳ රසක් එනවා කියලා මට හිතෙනවා. එහෙනම් අදත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට thank you.